4x ටින y සමානයි 3යි. 5x ධන 2ක් y සමානයි අපි අතර දාගමු 1. එතකොට මෙතනදී මේක පළවෙනි සමීකරණය මෙතන දෙවෙනි සමීකරණය කියලා සමීකරණ දෙක වම් කරලා අපි මෙතනදී පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරමු. 1 ගුණ කිරීම 2 කියලා ලියලා පළවෙනි සමීකරණයේ තියෙන හැම පදයක්ම අපි දෙකෙන් ගුණ කරන්න ඕන. 8x ඍණ 2y සමානයි 6. අනේ සමීකරණ අපි තුන්වෙනි සමීකරණය කියලා ගන්න. ඊළඟට දෙවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය ගත්තම එයාලගේ සංඛ්‍යා සමාන දෙන්නේ එක්කෙනෙක් නොවයි. එයාලගේ ලකුණු ගත්තම w සමානයි. ඒක නිසා අපි සමීකරණ දෙක එකතු කරමු. එහෙනම් දෙක කියන සමීකරණයට තුන කියන සමීකරණයට එකතු කරමු. වම් පැත්ත වෙනම එකතු කරමු. 6x ධන 2y ධන 8x දින 2y ධම්ම පැත්ත වෙනම එකතු කරමු. ඒක උත්තරීම 6. මෙන්න මෙතෙන්දී සජාතීය පන් සුළු වෙනවා. y දින 2y ඇතුළේ ගිහිල්ලා 6x ධන 8y ඒලෙ ගතු වෙනවා. ඒතර 14x සමානයි 1යි 7යි. මෙතනින් අපිට මේ දෙපැත්තම අතෙන් බෙදන්න පුළුවන්. ඒතර අතට ඇතුළේ 1යි, මේ පැත්තට 2යි. දැන් මෙතනින් අපි මේ පැත්තේ 2x සමානයි 2x සමානයි 1යි කියවෙනවා. එහෙනම් x අපි උපදරමු අපි දෙකෙන් බෙදමු. x සමානයි 2. හරි. දැන් x හරියාව දැන් මේ x here මේ කැමික් සමීකරණයට ආදේශ කරනවා. අපි ලේසිම සමීකරණයක් තෝරන්න වෙන. right. පළවෙනි සමීකරණය. එහෙනම් මම මෙහෙම ලියනවා x සමානයි 2න් 1 එකට ආදේශය. right. දැන් බලන්න 4x ඍණ y සමානයි 3යි. 4 වරක් x යම 2න් 1 අඩු කිරීම y සමානයි 3යි. මෙතන යක් වෙනවා. ඊට පස්සේ 2යි. 2 ඍණ y සමානයි 3යි. මෙතෙන්ද ගන්නනේ එක. එහෙනම් y එහා පැත්තට වෙනෙහෙන්නලා 2 ඍණ 3 සමානයි y. තියෙන 1යි y. y උත්තරය එන